හරි දැන් ස්ටඩි ප්ලෑන් එකේ අපි සැලසුම හදලා ඉවරයි. ඒ දේවල් ටික සියල්ල අපි හදලා ඉවරයි. දැන් තියෙන්නේ ඔයාගේ කොටස. ඒ කියන්නේ මේ ස්ටඩි ප්ලෑන් එකට අනුව පාඩම් කරන්න තමයි දැන් ඔයාට තියෙන්නේ. ඉතින් එහෙනම් පාඩම් කරන්න කලින් අපි ඒකට අවශ්‍ය අනිකුත් දේවල් ටික හදාගන්න ඕනේ. මොනවද? ඔයා පාඩම් කරන්න නම් දැන් සඳුදා ඔයා ස්ටඩි ප්ලෑන් එකට අනුව පාඩම් කරන්න පටන් ගන්නවා නම් ඒකට අවශ්‍ය පාඩම් කරන්න දේවල් ටික ඔයාගේ මේ විෂයන් තුනට අදාළව ඔයාගේ ටියුට් ටික, ඒ වගේම ඔයාගේ නෝට් ටික, ඒ වගේම කෙටි සටහන් හදනවා නම් ඒකට අවශ්‍ය වෙන දේවල් ටික, පෑන් පැන්සල් ඔක්කොම දේවල් ටික ඔයා සූදානම් කරගන්න ඕනේ. ඉතින් ඒක සඳ දවසේ උදේට ඒ ටික සූදානම් කරලා හරියන්නේ නැහැ. ඔයා ඒ ටික ඉරිදා හවස වෙනකොටවත් අනිවාර්යෙන් සූදානම් කරලා තියෙන්න ඕනේ. එහෙනම් ඒ ටික ඔයා අනිවාර්යෙන් මේ ස්ටඩි ප්ලෑන් එක පාඩම් කරන්න පටන් ගන්න කලින් ඒ ටික සූදානම් කරගන්න අවශ්‍ය වෙනවා. ඒතර දැන්ට ඔයාගේ නෝට් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඔයාට ඒ ටික දැන්ට බලා ගන්න පුළුවන් නම් අඩුපාඩු මොනවද තියෙන කියලා ඒ ටික ඔයා අඩුපාඩු ටික හදාගන්න. එහෙම නැත්නම් පාඩම් කරගෙන යනකොට සමහරට ඔයාගේ සටහන් නැති වෙලා තියෙන්න පුළුවන්. සටහන් වල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඒ ටික ඒ පාඩම් කරන වෙලාවේදී ඔයාට හොයලා පිළිසකර කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ ස්ටඩි ප්ලෑන් වලින් අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේක පාඩම් කරනකොට ඔයාගේ අඩුපාඩු ටික හදාගෙන ඊට පස්සේ අපිට පුළුවන් මාස්ටර් ස්ටඩි ප්ලෑන් එක පාඩම් කරනකොට ඒ අඩුපාඩු ටික මගහරවගෙන ඔයාට පාඩම් කරන්න හොඳට පාඩම් කරන්න පුරුදු වෙන්න. ඊළඟ කාරණාව තමයි මේ ස්ටඩි ප්ලෑන් එකෙන් ඔයා කරලා බලාපොරොත්තු වෙන ඊළඟ දේ තමයි ඔයාගේ දැන් විභාග වෙනකම් පාඩම් කරන්න අපි ඔයාට ගැළපෙන පාඩම් කරන්න මොනවාක්වත් බාධාවක් නැතුව ඔයාට දවසට පාඩම් කරන්න පුළුවන් ඔයාටම ගැළපෙන වෙලාව හොයාගන්න එකත් මේකේ අරමුණක් වෙනවා. උදාහරණයක් විදිහට දැන් අපි මේ ප්ලෑන් එකට අනුව ඔයාට මුලින්ම අපි පුරුදු වෙන්න කියලා කිව්වේ එක විෂයකට පැයක් අරගෙන පුරුදු වෙන්න. එතකොට දැන් අපි මෙන්න මේ chart එකේ ඔයාට බැලුවානේ මේ තියෙන්නේ ඔයාට ඇත්තටම දැන් ඔයා මේක හරියට හැදුවාම ඔයාට පාඩම් කරන්න තියෙන ටයිම් එක තමයි මේ තියෙන්නේ. දැන් ළමෙක්ට හිතෙන්න පුළුවන් මම මොන වෙලාවටද පාඩම් කරන්නේ? මේ වගේ ප්‍රශ්න තියෙනවනේ. ඉතින් මේ chart එකේ තමයි ඔයාගේ පාඩම් කරන්න ටයිම් එක තියෙන්නේ. ඉතින් සඳුදා ඔයාට දැන් ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා ඔයාට පැයක් විතර පාඩම් කරන්න වෙලාවක් තියෙන පුළුවන්. එහෙම නැත්නම් රාත්‍රී ආහාරය ගත්තට පස්සේ ඔයාට පාඩම් කරන්න ටයිම් එකක් තියෙන පුළුවන්. ඉතින් දරුවෙට පුළුවන් මම මේ විෂයට මේ වෙලාව යොදා ගන්නවා. මේ විෂයට මේ වෙලාව. ඒතර විෂයන් තුනට මම මේ වෙලාව තමයි යොදා ගන්න. ඒ විදිහට ඔයාලට මේක ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන් පළවෙනි සතියේ. දැන් සමහරට වැඩ කරන දරුවෙක් නම් මේ වෙනකොට එයාගේ රිදම් එකට අනුව එයා පාඩම් කරන්න වෙලාවක් වෙන් කරගෙන තියෙනවා. හැබැයි සමහර දරුවෝ ඉන්න තාම මොනවාක්වත් එයාට පාඩම් කරන්න තියෙන ටයිම් එක කොහොමදවත් කියලා දන්නේ නැහැ. හැබැයි සමහරට ඔයා හිතාගෙන ඉන්න දැන් අපි පාඩම් කළාම නැති දරුවෙක් මේ වෙලාවට පාඩම් කරන්න ගන්නවා. ඉතින් ඒ වෙලාවට සමහර විට ඔයාගේ ගෙදර ඉන්න සමාජිකව රූපවාහිනිය නරඹන වෙලාව වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඔයාට පාඩම් කරන්න බෑනේ අවධානයක් දෙන්න බෑ. ඒ වගේම ගෙදර තව පොඩි කෙනෙක් එහෙම ඉන්නවා නම් එයාගේ මොන හරි බාධා එන්න පුළුවන් ඔයාට පාඩම් කරන්න. එහෙම නැත්නම් අසල්වැසියන්ගේ මොන හරි බාධා එන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපිට පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. පාලනය කරන්න පුළුවන් සාධක තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් මගහැරලා ඔයා බලන්න ඕනේ මේ පළවෙනි සතිය ඇතුළත පාඩම් කරන්න ටයිම් එකක් ඔයා හරියට ගැලපෙන වෙලාව බලන්න. අත්හදා බලලා බලන්න. ඉතින් ඊට පස්සේ ඔයාට දෙවෙනි සතිය පුළුවන් මේ පළවෙනි සතියේ වෙච්ච අඩුපාඩු ඒ කාල වේලාව මගහැරලා ඔයාට හරියටම ගැලපෙන වෙලාව බලන්න. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ සඳහා පාඩම් කරන්න පටන් ගත්තට පස්සේ එක විෂයකට පැයක් අරගෙන පාඩම් කරන්න. එතෙන්දී ඔයාට පැයක්ම ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහරට ඔයාට පැයක් ඉන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒකට try කරලා කොහොම හරි එදා දවසේ ඒ විෂයට තියෙන පාඩම් කොටස මේ පැය ඇතුළත ඉවර කරන්න බලන්න. ඒතර ඉතුරු උනාට ගැටලුවක් නැහැ. ඒතර ඊළඟ පැයෙන් ඔයාට කොටසක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ දවසට ඒ කොටස දාලා ඊළඟ දවසේ පාඩම් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට සඳ දවස් ඉවරනහම ඔයා කරන්න ඕනේ ඒ සඳ දවසේ ඔයාට ඒ වෙලාව ගැටලුවක් නැතුව පාඩම් කරන්න පුළුවන් වුණා නම් ඒක පොඩි නෝට් එකක් ඔය සතිකාල සටහනේ මෙතන පහලින් ඔයාට දාගන්න පුළුවන්. ඒ පාඩම් කරපු ටයිම් එක ඔයාට ගැලපෙනවා කියලා. ඊට පස්සේ අඟහරුවා දවසේ ඔයාට මේ විදිහට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඒ විදිහට සතිය දවස් 7ෙම ඔයා බලන්න මේ සතිය දවස් 7 ඔයාට දැනට පාඩම් කරන්න පුළුවන් ටයිම් එක මොනවද කියලා. ඊට පස්සේ දෙවෙනි සතියට ගියාට පස්සේ ඔයාට පළවෙනි සතියේ මොනවා හරි ඒ ටයිම් වල මොනවා හරි ගැටලු තිබුණා නම් ඔයාට දෙවෙනි සතියේ ඒවා පොඩ්ඩක් එහා මෙහා කරලා ඔයාට බලන්න පුළුවන් මේ chart එකේ දැන් ඔයාගේ තියෙන විදිහට ඔයාට පාඩම් කරන්න තියෙන ටයිම් එක එහා මෙහා කරලා බලන්න පුළුවන්. ඔයාට ගැලපෙනම ටයිම් එක. කොහොම හරි එතකොට සති 3 අවසානයේ. එතකොට මේ ස්ටඩි ප්ලෑන් එකේ අපි මාසයේ අවසාන වෙනකොට ඔයා බලන්න ඔයාට හරියටම සතිය දවස් 7 පාඩම් කරන්න පුළුවන් ටයිම් එක කොයි වගේද කියලා. එතෙන්දී ඔයා විෂයන් තුනට අදාළව ඒ දවස් 7 එකම වෙලාවක් වෙන් කරගන්න පුළුවන් වෙන තත්ත්වයට ඔයා හදා ගන්නවා. ඒ කියන්නේ අපිට හැමදාම එකම ටයිම් එකට මේ පාඩම් කරන්න පෙළඹුණාට පස්සේ ඔයා දන්නේම නැතුව ඒ ටයිම් එකට ඒ විෂය පාඩම් කරන්න ඔයා පෙළඹෙනවා. ඉතින් ඒකට ඇඟ හුරු කරන එක තමයි අපි මේකෙදි කරන්නේ. සහ ඔයා මේ පාඩම් කරන ටයිම් එක හොයාගන්න. ඉතින් ඒ විදිහට ඔයා මේකේ පාඩම් කරන ටයිම් එක හොයාගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට මේ පාඩම් කරනකොට දැන් අපි පටන් ගත්ත දවසේ න පාඩම් කරනකොට ඔයාට මොනවා හරි අපහසුකම් තියෙනවනේ මේ වගේ වෙලාවල් වල පාඩම් කරනකොට සහ ඔයාට පාඩම් කරනකොට ඇති වෙන දැන් එක දිගට වාඩිලා ඉන්න බෑ. ඒ වගේ මොනවා හරි ඔයාට ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඔයාට මෙන්න මේ වගේ ෂීට් එකක් දීලා තිනවා. ඒකේ ඔයාට ලියන්න පුළුවන්.
ඉතින් මේ ෂීට් එකෙම ඔයාලට පාඩම් කරන්න ගැලපෙන වෙලාවත් ඔයාලට වෙනම highlight කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සතිකාල සටහනේ පහලින් ඔයාලට මේ ගැලපෙන වෙලාව ඒ ටයිම් එක ඔයාලට ගැලපෙනවා කියලා එතන ඔයාලට මෙන්ෂන් කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයාගේ ස්ටඩි ප්ලෑන් එකනේ. ඔයාලට ගැලපෙන දෙයක් මේකේ ඕනි තැනක ඔයාලට ලියා ගන්න පුළුවන්. ඉතින් මේ ෂීට් එක ඔයා කිව්ව විදිහට ඔයාලට අපහසුකම් මොනවා හරි එනවා නම් ඒ දේවල් මේකේ එවෙලෙම ලියන්න. එතකොට අපි මේ මාසේ අන්තිමට ඒකේ බලන්න පුළුවන් ඔයාලට මොනවද ඒ වගේ අපහසුකම් ඇවිත් තියෙන කියලා දේවල් බලලා ඊට පස්සේ මේ ස්ටඩි ප්ලෑන් එක අවසානයේ මාසයක් ඉවර වුණාට පස්සේ ඔයාලට මාස්ටර් ස්ටඩි ප්ලෑන් එකට වැඩ කරන්න ලේසි. ඒ අඩුපාඩුකම් ටික හදාගෙන අපිට වැඩ කරන්න තමයි ඊළඟට තියෙන්නේ.